සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තියෙනවා. ඉතින් මං අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අසේලගේ තීරණය නිසා ඉදිරියට මහීට දුක් වෙන්න වෙන හේතුව සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුව තියෙනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් උනන්දුවක් සහ කැපවීමක් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන ලොකුම කාරණාවක් බවට පත් කරගන්න හැකියාවක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඔයාට මම මෙහෙම කියන්නම්. අසේලගේ මැදිහත් වීම සහ පවුලේ බලපෑම. අසේනි අකමැති වුණත් අසේල වැනි පවුලේ කෙනෙක් ඉදිරිපත් වී අලුත් ડોක්ටර්ව ගෙදරකට කෑමකට පවා ආරාධනා කරමින් මේ සම්බන්ධය ඇති කරගන්න උත්සාහ කිරීම අසේන්ට ලොකු පීඩනයක් වේවි. අසේල බොහෝ විට හිතන්නේ අසේන්ට වඩාත් ගැළපෙන කෙනා මහීට වඩා ඇගේ වෘත්තීය මට්ටමින් සමාන කෙනෙක් කියලයි. අසේනිගේ ස්ථාවරය සහ සතුට. අසේනි මහී අලුත් කෙනාට කැමති නැත්නම් මොනතරම් බලපෑම් කළත් ඇය සතුටෙන් හෝ සැනසීමෙන් පසුවන්නේ නැහැ. බලහත්කාරයෙන් ඇති කරන සම්බන්ධතාවයක් තුළ ඇයට කිසිදා සැබෑ සහනයක් ලැබෙන්නේ නැහැ කියන එක ප්‍රකාශ කළ අපිට පැහැදිලි. මහී සහ අසේනිගේ බැඳීමට එල්ලවෙන අභියෝගය. අසේල සහ පවුලේ මේ අලුත් ડોක්ටර්ව අසේන්ට සමීප කරන්න උත්සාහ කරන බව මහී දැනගත් මොහොතේ ඔවුන් දෙදෙනා අතර තියෙන විශ්වාසය දැඩි ලෙස පරීක්ෂාවට ලක් වේවි. මහීගේ කලබලකාරී ස්වභාවය නිසා මේ පරීක්ෂණය තවත් දුරදිග යන්න ඉඩකඩක් තිබෙනවා. පිටතින් බලන අයට මේ ડોක්ටර් අසේන්ට ගැළපෙනවා වගේ පෙනුනත් ඇගේ හදවතේ තියෙන සැබෑ ආදරේ මහී නම් මේ කිසිම උත්සාහයකින් ඇයට සැනසීමක් ලැබෙන්නේ නැති වේවි. ඇත්තම මේ කරුණු පැහැදිලි කරන විට ප්‍රේක්ෂකයන්ට පවුලේ බලපෑම සහ ප්‍රේක්ෂකයන්ගේ කැමැත්ත අතර තියෙන ගැටුම ගැන හොඳ අවබෝධයක් ලැබේවි කියලා අපිට විශ්වාස කළ හැකියි. අසේල මේ ක්‍රියාත්මක කරන දේවල් නිසා අසේනි සහ මහී අතර තියෙන රහස් සම්බන්ධය දැන් එක රහසකුත් නැහැ. හැබැයි ඒ වුණාට තාත්තලාට කියලා තියෙන්නේ මේ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් මේ දේවල් සියල්ල වෙනස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි කියන කතාව තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන. මම අද ඔයාට මතක් කරන්න ලකලෑස්ති වෙනවා කියන කතාව ගැන විතරයි අද අපිට මේ වෙලාවේ මතක් කරන්නටත් ඉඩක් තියාගන්න පුළුවන්කම තියෙන්නේ.